ආයුබෝවන් MyWays Drive app එකත් එක්ක එකතු වෙලා මුදල් උපයන්න අවශ්‍ය කරන සියලුම දේවල් අපි දැන් කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපි මුදල් උපයන්න පටන් ගමු. මුලින්ම MyWays Drive app එක ඕපන් කරලා අදාළ භාෂාව තෝරලා Get Started කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක දීලා ඉදිරියට කියන බොත්තම ඔබන්න. දැන් ඔයාගේ ෆෝන් එකට ලැබෙන අංක 6ක OTP කෝඩ් එක ඇතුළත් කරන්න. OTP අංකය ආවේ නැත්නම් OTP නොලැබුණාද කියන බොත්තම ඔබන්න. ඔබට රෙෆරල් කෝඩ් එකක් තියෙනවා නම් apply referral කියන බොත්තම ඔබන්න. නැත්නම් close කරලා ඉස්සරහට යමු. දැන් අපි ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගමු. ඔයාගේ මුල් නම, අවසාන නම, NIC එක වගේම මගින් එක කතා කරන්න ලේසි වෙන්න ඔයාට කතා කරන්න පුළුවන් භාෂාවන් ඇතුළත් කරන්න. අලුත් තොරතුරු හෝ නිවේදන ලබා ගන්න ඔයාගේ ඊමේල් එකක් දීලා ඉදිරියට කියන බොත්තම ඔබන්න. ඊළඟට ඔයා පදිංචි ලිපිනය දීලා ඉදිරියට කියන බොත්තම ඔබන්න. දැන් ඩ්‍රයිවිං ලයිසන්ස් විස්තර ඇතුළත් කරමු. ලයිසන් නම්බර් එක, අදාළ රට සහ කල්නිකුත් වන දිනය මෙතනට ඇතුළත් කරන්න. ඒ වගේම ඔයා ෆුල් ටයිම්ද පාර්ට් ටයිම්ද අපිත් එක්ක එකතු වෙන්න කියලා තෝරලා ඉදිරියට කියන බොත්තම ඔබන්න. අන්තිමට ඔබ භාවිතා කරන වාහනේ වර්ගය ඇතුළත් කරමු. ඒක කාර් එකක්ද, ටුක් එකක්ද, බයික් එකක්ද නැත්නම් වෙනත් වාහනයක්ද කියලා ඇතුළත් කරන්න. ඊට පස්සේ වාහනේ බ්‍රෑන්ඩ් එක, මොඩල් එක, අවුරුද්ද, පාට, ලියාපදිංචි අංකය, තත්වය සහ අයිතිය ගැන විස්තර මෙතනින් ඇතුළත් කරන්න. ඔයා ගාව චයිල්ඩ් සීට්ස් තියෙනවද, EV එකක්ද පදින්නේ, නැත්නම් ආබාධිත අයට පහසුකම් තියෙනවද කියලත් මෙතනදී ඔයාට සඳහන් කරන්න පුළුවන්. ඒ ඔක්කොම හරිනම් ඉදිරියට කියන බොත්තම ඔබන්න. හරි. දැන් ඔයාගේ account එක සාර්ථකව හදාගෙන ඉවරයි. දැන් අවසාන පියවර තමයි ඔයාගේ ලිපි ලේඛන තහවුරු කරගන්න එක. අපි දැන් වෙරිෆිකේෂන් එක කරමු. මුලින්ම මුහුණ පැහැදිලිව පේන ප්‍රොෆයිල් පික්චර් එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඔයාගේ ජාතික හැඳුනුම් පත්‍රයයි රියදුරු බලපත්‍රයයි මෙතනින් අප්ලෝඩ් කරන්න. දෙපැත්තම ෆොටෝ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ෆොටෝස් පැහැදිලිව කියවන්න පුළුවන් විදියට තියෙන්නත් ඕන. ඊට පස්සේ ඒ එකින් එකට ගිහිල්ලා ෆොටෝස් අප්ලෝඩ් කරලා සබ්මිට් කියන බොත්තම ඔබන්න. ඊළඟට වාහනේ තහවුරු කරමු. වාහනේ ෆොටෝස්, රක්ෂණාවරණ, ආදායම් බලපත්‍රය ආදී දේවල් අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. ඒ වගේම වාහනේ පොත තියෙනවා නම් එයත් ඇතුළත් කරන්න පුළුවන්. ඔක්කොම පැහැදිලිව පේනවද කියලා බලලා සබ්මිට් කියන බොත්තම ඔබන්න. අප්ලෝඩ් කරලා අවසන් වුණාම ඔයාගේ ලිපි ලේඛන පෙන්ඩින් රිවිව් විදියට පෙන්නයි. දැන් වෙරිෆයි කියන බොත්තම ඔබන්න. එතකොට දැන් ඔබ සූදානම් කියලා කන්ෆර්ම් කරන ස්ක්‍රීන් එකක් එයි. එතනින් ඉදිරියට කියන බොත්තම ඔබන්න. අප්‍රූවල් ප්‍රෝග්‍රස් එක මෙතනින්ම ඔබට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුළත තහවුරු කිරීමක් ලබා දෙනවා. හැබැයි මොනවා හරි රිජෙක්ට් වුණොත් බය වෙන්න එපා. ලේසියෙන්ම ඒ ඩොකියුමන්ට්ස් ආයෙත් නිවැරදි කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් MyWays එක රෙජිස්ටර් වෙන්නේ ඔන්න ඔහොමයි. ඉතාමත් පහසුයි.